අයිබෝන් සහෝදරවරුනි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් මේ වැඩසටහනට. අපි කලින් වැඩසටහනදී කතා කරා ලෝකයේ දේශපාලනිකව මහා බලයක් අත්පත් කරගත්ත මේ ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන. පිලිප් රජතුමාගේ පුත්‍රයා වෙච්ච ඇලෙක්සැන්ඩර් රජතුමා නැත්තම් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යවාදියා ගැන කලින් වැඩසටහනදී අපි ඉගෙන ගත්තා. ඉතින් අද වැඩසටහනදී මම තවත් ඒ වගේම දේශපාලනික බලවත් වෙච්ච සහ මිනිසුන්ගේ ආදරය ගොඩක් දිනාගත්ත යුරෝපයේ ජීවත් වෙච්ච නායකයෙක් ගැන තමයි ඔයගොල්ලන්ට අරන් එන්න කල්පනා කරලා තියෙන්නේ. ඉතින් කවුද මේ යුරෝපයේ ජීවත් වෙච්ච මිනිස්සු ආදරය කරපු මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච දේශපාලන නායකයා? මෙයා දේශපාලනිකව ඉතාමත් යුක්ති සහගත රජතුමෙක් නැත්තං නායකයෙක් ලීඩර් කෙනෙක් විදිහට අපිට ඉතිහාසයේ සාහිත්‍ය තුල ඉගෙන ගන්න පුළුවන්. සහ මෙයා ටිකක් ඇතම් අවස්ථාවලදී දරුණු ගණේ චරිතයක් කියලා අපිට සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් කවුද මේ කතා කරන නායකයා? ඒ තමයි ජුලියස් සීසර්. ඕගොල්ලෝගේ ජීවිතේ කොයිම මොහොතක හරි මේ ජුලියස් සීසර් කියන රෝමයේ රජ කරපු රෝම අධිරාජ්‍යවාදියා ගැන නැත්නම් ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියා ගැන ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝගේ ජීවිතයේ එක මොහොතක හරි. ඉතින් මේ ජුලියස් සීසර්ගේ කතාව පටන් ගද්දී මතක් කරන්න ඕනේ තමයි එයා මේ ලෝකේ එළිය දකින්නේ ක්‍රිස්තු පූර්ව 100 වෙනි වර්ෂයේ. ක්‍රිස්තු පූර්ව 100 දී තමයි මෙයා මේ ලෝකෙට ඉපදෙන්නේ. ඒ වගේම මෙයා මිය යනවා ක්‍රිස්තු පූර්ව 44 දී. ඉතින් ක්‍රිස්තු පූර්ව 100 දී ඉපදෙන ජුලියස් සීසර්ගේ කතාව පටන් ගන්න තමයි අපි දැන් යන්නේ. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි කෙලින්ම මෙයාගේ කතාවට ඇහුම්කන් දෙමු. ඉතින් සහෝදරයනි, ඔයගොල්ලෝ අහලා තිබෙන්නේ රෝමය කියන නගරය ගැන. රෝමය අධිරාජ්‍ය නැත්නම් රෝම රාජ්‍ය ලෝකයේ දේශපාලනික බලය කේන්ද්‍රගත වෙච්ච එක යුගයකදී බලය කේන්ද්‍රගත වෙච්ච විශාල ප්‍රබල දේශපාලනිකව ස්වයංපෝෂිත වෙච්ච නගරයක් නැත්නම් රාජ්‍යයක් රෝමය කියන්නේ. ඉතින් මේ රෝමය වටා ගිතිච්ච ඉතිහාස කරුණු බොහොමයි. ඒවා පස්සේ ගලා ඉතින් මේ රෝමය තුල ජීවත් වුණා එක කාලයකදී මේ කේස් ජූලියස් කියලා කුඩා දරුවෙක්. ඉතින් මේ කුඩා දරුවා මේ ජූලියස් කියන කුඩා දරුවා මේ හොඳ කුලයකට අයිති. ඒ කියන්නේ යා උතුම් පවුලකට තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් මෙයා නිතරම මෙයාගේ මේ කුලය ගැන එහෙම ඉතාමත් ආඩම්බරෙන් ජීවත් වෙච්ච පුංචි ගැටවරෙක්. ඉතින් මෙයාගේ අම්මලා තාත්තලා එහෙම ටිකක් සාමාන්‍ය හොඳ ධනවත් පවුල් වලින් එන කට්ටිය. එහෙම මෙයාට හොඳ සාමාන්‍ය අර අපේ භාෂාවෙන් කියනවා හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා මෙයාට. එතකොට මේ ඊට අමතරව මේ ජුලියස්ගේ තිබ්බ විශේෂ දෙයක් තමයි මෙයා ඉගෙන ගන්න සෑහෙන දක්ෂයි. අධ්‍යාපනයේ සෑහෙන දක්ෂ දරුවෙක් විදිහට තමයි මේ ජුලියස් මේ හඳුනා ගන්න පුළුවන් අපේ ඉතිහාසය තුළ. ඉතින් ඊට අමතරව මේ මෙයා වෙන නිර්භීත දරුවෙක් කියලා මෙයාගේ කුඩා කාලය ගැන ලියවිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම තැනකදී කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම මෙයාගේ කතිකත්වයට කතා කරන්න විශේෂ දක්ෂතාවයක් තිබ්බයි කියලත් මෙයාගේ පුංචි කාලය ගැන අපි අධ්‍යයනය කරද්දී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කතා කරන්න ඉගෙන ගන්න මේ හැමදේටම නිර්භීත චරිතයක් මේ වගේ කුඩා කාලේ ඉඳන්ම මෙයාගේ යම්කිසි නායකත්වයකට සුදුසු ගුණාංග ලක්ෂණ අපිට මේ දකින්න හම්බ වෙනවා. ඉතින් සහෝදරවරුනි, මේ ජූලියස් කියන කුඩා ගැටවරයාට මාමා කෙනෙක් හිටියා මේරියස් කියලා. රයිට්? ජූලියස්ගේ මාමා තමයි මේරියස් කියන්නේ. ඉතින් මේ මේරියස් ඇවිල්ලා රෝම නගරයේ නැත්නම් රෝම අගනුවර හත්වතාවක්ම කොන්සල් තනතුර දරපු කෙනෙක්. කියන්නේ කොන්සලියේට් තනතුර නිකන් අපි උදාහරණයකට ගමු නිකන් අපි දැන් ලංකාවේ කියන නගරාධිපති වගේ ඊට සමාන තනතුරක් වයි කොන්සල් තනතුර දරුවේ මේ මෙයාගේ මාමා මේ මේරියස් කියන මාමා. ඉතින් මේ මේරියස් ගත්තම එයා ඇවිල්ලා දුප්පතුන්ට සෑහෙන
ආදරේ එහෙම කෙනෙක්. විශේෂයෙන්ම දුප්පතුන්ට සෑහෙන උදව් කරපු කෙනෙක්. ඒ හින්දා මෙයා සාමාන්‍ය ජනතාවගේ ආදරේ ගොඩාක් දිනාගෙන හිටපු කොන්සල් තනතුරු දරපු මහත්මයෙක් විදියට මෙයාගේ මාමා මේරියස් කියන එක්කෙනා ප්‍රසිද්ධ වෙලා හිටියා. ඔය කාලය තුල මේ රෝමේ මේ දුප්පතුන්ට සෑහෙන මේ තාඩන පීඩන එල්ලනුනා රෝමේ හිටපු පැට්‍රිෂන් වරුන්ගෙන්. පැට්‍රිෂන් වරු කියන්නේ රෝමේ හිටපු පැට්‍රිෂන් වරු කියලා කියනවා. පැට්‍රිෂන් වරු කියනවා. ඉතින් මේ අපි පැට්‍රිෂන් වරු කියලා කියමුකෝ. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා රෝමේ හිටපු නිකන් අර ධනවත් නිකන් රදල පවුල් වලින් එනවා වගේ කට්ටිය මේ පැට්‍රිෂන් වරු කියන කට්ටියනේ. අපි ලංකාවේ රදලයෝ ඉන්නේ අන්නේ වගේ. රෝමේ පැට්‍රිෂන් වරු තමයි අර කාසි පණන් තියෙන ධනය තියෙන ඉඩම් කඩම් විශේෂයෙන් දීපල හිමි වස්තු හිමි කට්ටියට අපි කියනවා පැට්‍රිෂන් වරු කියලා මේ රෝම යුගයේ. ඉතින් මේ රෝම යුගයේ මේ පැට්‍රිෂන් වරුන්ගෙන් දුප්පතුන්ට නිතරම තාඩන පීඩන එල්ල වුණා. ඊට විරුද්ධව සටන් කරපු කෙනෙක් තමයි මේ ජුලියස්ගේ මාමා වෙච්ච මේරියස් කියලා කියන්නේ. ඉතින් මේරියස්ට විශේෂයෙන්ම අර පැට්‍රිෂන් වරුන්ගේ පන්තියෙන්, ඒ ධනේශ්වර පන්තියෙන් විශාල මේ බලපෑමක් තිබ්බා. විශේෂයෙන්ම නිතර තර්ජන තිබ්බා. ඇත්තරම දුප්පතාගේ හිතවතා විදියට මේ මේරියස් හිටියට පැට්‍රිෂන් වරුන්ගේ සතුරෙක් විදියට තමයි මේ ජුලියස්ගේ මාමා වෙච්ච මේරියස් හිටියේ. මේරියස් කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත් රෝම අධිරාජ්‍ය තුල පැට්‍රිෂන් වරුන්ගේ නැත්නම් මේ රදල ධනවත් ඉඩම් හිමියන්ගේ ප්‍රබල ප්‍රතිවාදියෙක් විදියට මේ මේරියස්ට ඉන්න වුණා. ඉතින් කොහොම හරි මේක මේ දැන් ඕක ලෝකෙ කොහෙත් කොහොමයි සහෝදරවරුනි. ඔයගොල්ලෝ දන්නවනේ. රයිට් මේක බලන ඔයගොල්ලෝ මේ ගැන හොඳටම දන්නවා. රයිට් ලෝකයේ ඕනම රටක හොඳ වැඩක් කරන්න ගියොත් නම් ඉතින් අනිවාර්යෙන්ම ඊට කොස්සක් දාන එක්කෙනෙක් විරුද්ධ වෙන එක්කෙනෙක් ඉන්නවමනේ. ලංකාවෙත් එහෙමයි. ලෝකෙ කොයි රටෙත් ඕක ඒක මනුෂ්‍ය වර්ගයාට පොදු දෙයක්. රයිට් ඒක ඉතින් මම අමුතුවෙන් කියනනේ ඒක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. මනුෂ්‍යයාට පොදු දෙයක් තමයි ඕක. ඉතින් මීට දැන් ක්‍රිස්තු පූර්ව 60 දිවත් 60 50 දි වගේ මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු 2000 ඔය කියන්නේ 2025කටත් එහා කියන එක දැන් මේ ඔව් 2000 මීට අවුරුදු 2100 විතර කලින් වෙච්ච සිද්ධිය මම මේ කියන්නේ. ඒ කියන්නේ ඒ කාලෙත් මේ හොඳ වැඩක් කරන්න ගියාම කකුලෙන් අදින ජාතියේ සෙට් එකක් ඉඳලා තියෙනවා. රයිට් ඉතින් මේ පැට්‍රිෂන් වරුන්ගේ ලොකුම සතුරා වෙච්ච මේරියස්ව පැට්‍රිෂන් වරු එකතු වෙලා මෙයාව පන්නා හරිනවා රටින්. ඉතින් හොඳ වැඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ. දුප්පතාගේ හිතවාදියා විදියට මේරිස්ගේ කාර්යය කරන්න දෙන්නේ නැතුව රටින් පන්නනවා. ඉතින් ඕක තමයි ලෝකේ ස්වභාවය. ඊට පස්සේ කතාව වෙන්න මේ විදියට ගලාගෙන යනවා. ඉතින් සහෝදරනේ ඔය සිද්ධියෙන් පස්සේ මේ ওই ජූලියස් ඇත්තටම ජූලියස් පොඩි කාලේ නම් තමන්ගේ මාමට ආදරේ මාමත් එක්ක හරි එකතුයි. ඉතින් මාමාව රටින් පැන්නුවට පස්සේ ජූලියස් හිතා ගන්නවා මේ කවදා හරි මම මේ මාමගේ මේ හීනය ඉෂ්ටකරන්න මැදිහත් වෙන්න ඕනේ කියලා. හරියට නිකන් මේ ඇලෙක්සැන්ඩර් රජතුමා තමන්ගේ පියාට මේ පර්සියාව අල්ලගන්න තිබ්බ හීනය වෙනුවෙන් සටන් කරලා පර්සියාව අල්ලගත්තා වගේ ජූලියස් සීසර්ටත් තමන්ගේ මාමා මේරියස් අර දුප්පතුන්ට කරගෙන ආපු සේවාව, දුප්පතුන් එක්ක තියාගත්ත සමතාව, නැත්නම් දුප්පතුන්ට උදව් කරන්න මාමා ගාව තිබ්බ මේ මනුස්සත්වය ආරක්ෂා කරගන්න ඒක තවත් ඉෂ්ටකරන්න ජූලියස් හිතා ගන්නවා. ඉතින් මේ ওই සිද්ධියෙන් පස්සේ මේ ජූලියසුත් දැන් අර ජූලියසුත් දුප්පතුන් එක්ක සෑහෙන එකතු වෙනවා මෙන්න මේ සිද්ධියෙන් පස්සේ. ඕකත් අර පැට්‍රිෂන් වරුන්ට දරා ගන්න බෑ. පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන. ඒ කියන්නේ ජූලියස්ට වැඩක් කරන්න දෙන්නෙම නෑ නිකන් අර අපේ භාෂාවෙන් කිව්වොත්. අර කකුලෙන්ම අදිනවා. මාමට කරා වගේම පැට්‍රිෂන් වරු ඒ දීපල මේ රදල පන්තිය රෝමේ ජුලියස් සීසර්ට මේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. ජුලියස් සීසර්ටත් මාර විදිහට වෛර කරනවා පැට්‍රිෂන් වරු. ඉතින් මේ ජුලියස් සීසර්ගේ තීරණයකට අනුව එයා ටික කාලයකට රටින් මේ රෝමෙන් එහාට යන වෙන පැත්තකට පැනලා යන්න එයා තීරණය කරනවා. ඉතින් ওই ගමන යද්දී මේ ජුලියස් සීසර් අහු වෙනවා මුහුදු කොල්ල කරුවන්ට. සාමාන්‍යයෙන් ඉතින් ඕගොල්ලෝ දන්නවනේ
මුහුදු කොල්ලකාරයන්ට අහු වුණා කියන්නේ අනිවාර්යයෙන්ම එක්ක ජීවිතෙන් වන්දි ගෙවන්න ඕන. නැත්නම් අපි ගාව තියෙන සීළු සේසත දීලා අපිට ජීවිතේ බේරගෙන එන්න වෙනවා. ওই දෙක එකක් තමයි වෙන්නේ. ඉතින් ජුලියස්ට අර මුහුදු මේ මංකොල්ලකරු නැත්නම් මුහුදු කොල්ලකරු කියනවා ටැලන්ට් 20ක් දුන්නොත් ටැලන්ට් 20ක් කියන්නේ ටැලන්ට් කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ නිකන් අර මුදල් ඒකකයකුත් නෙමෙයි ඒක නිකන් අර වටිනාකම් මනින ඒකකයක්. රයිට් වටිනාකම් මනින ඒකකයක් ඒක ටැලන්ට් කියලා කියන්නේ රෝම යුගයේ. එතකොට මේ ටැලන්ට් 20ක් දුන්නොත් ඔබව නිදහස් කරන්නම් කියලා මේ දැන් ඔය මුහුදු කොල්ලකරුවෝ ටික කීල්ලා මේ ජුලියස්ට කියනවා. ඉතින් ජුලියස්ගේ තරුණ වයස ජුලියස් ඉතින් කොල්ල කෑමට ලක් වුණාට පස්සේ ඉතින් කියනවා නැවේ ඉඳන්ම කියනවා. එතකොට මුහුදු කොල්ලකරුවෝ ටික මේ කොහොම හරි ඊට පස්සේ ජුලියස්ට ඔය පණිවිඩය කිව්වට පස්සේ ජුලියස් කියනවා ටැලන්ට් 20ක් නෙමෙයි මම මේ ටැලන්ට් 50ක්ම දෙන්නම් උඹලට. මාව නිදහස් කරපන් කියලා කියනවා. එතකොට ඔය පණිවිඩේ ජුලියස් කොහොම හරි දැන් ටැලන්ට් ගෙන්න ගන්න බෑ. ඒ මුදල් එක ගෙන්න ගන්න බෑ සල්ලි. ඉතින් ජුලියස් මොකද කරන්නේ? යාගේ යාළුවන්ට, යාගේ මිත්‍රයන්ට, යාගේ රෝමේ ඉන්න මිත්‍රයන්ට මේ ලිපියක් ලියලා කොහොම හරි ওই ටැලන්ට් ටික ගෙන්න ගන්නවා. ගෙන්නලා මුහුදු කොල්ලකරුවන්ට ඒක දීලා ජුලියස් තමන්ගේ ජීවිතේ බේරගෙන නැවතත් එයාගේ ගමට එනවා. හැබැයි ඒ කොල්ලකරුවන්ට අහුවෙච්ච වෙලාවේ විච්ච තවත් විශේෂ සිද්ධියක් තියෙනවා. ඔය අර මම කිව්වනේ දැන් අර යාළුවන්ගෙන් අර සල්ලි ටික එනවයි කියලා. ඔය එන්න යම්කිසි කාලයක් යනවනේ. ওই කාලය තුල මේ ජුලියස් දැන් අර කොල්ලකරුවන්ට අහුවෙලා එද්දි ජුලියස් ඉතාමත් කරුණාවන්ත නිර්භීත මිනිස්සෙක් කියලා අර කොල්ලකරුවන්ට තේරෙනවා. රයිට් කොල්ලකරුවෝ ඒක තේරුම් ගන්නවා. කොල්ලකරුවෝ එතකොට තව ටිකක් ඉද්දි ජුලියස් එක්කම ඇසිරෙද්දි තේරුම් යනවා මේ ජුලියස්ට පොඩි ගෞරවයක් දීලා හිටියනම් කතා බහ කරලා හිටියනම් ගෞරවයෙන් සැලකුවා නම් හොඳයි කියලා. අර කොහොම හරි ඇත්තම අර මට අර මම කලින් විනාඩි කීපෙදී කිව්වේ නෑ මේ අර ජුලියස්ගේ යාළුවෝ සල්ලි ටික එවන මොහොත වෙද්දි කොල්ලකරුවෝයි ජුලියස් මේ අතර හොඳ මේ හිතවත්කමකුත් බිල්ඩ් අප් වෙලා තිබ්බා. ඒ කියන්නේ නිර්මාණය වෙලා තිබ්බා. රයිට් එහෙම තමයි මේ ජුලියස් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. ජුලියස්ට සතුරා විදිහට හැසිරෙන්න ගියත් ජුලියස්ට පුළුවන් සතුරාව අන්තිමට මිත්‍රය කරගන්න. ඒක විශේෂ හැකියාවක්. ඇත්තටම එහෙම කරන්න පුළුවන් නම් ලෝකේ ගොඩක් ප්‍රශ්න නැහැ. රයිට් කොහොම හරි අර මං කිව්ව විදිහට සල්ලි මේ ටික දීලා මෙයා යනවා. ඉතින් නැවතත් රෝමේට යනවා. ඔය යන අතරතුර මේ කොල්ලකරුවන්ට මෙයා මෙහෙම කතාවක් කියලා යන්නේ හැබැයි. මෙයා කියනවා මේ කවදා හරි මුහුද කොල්ලකරුවන්ට මෙයා දඩුවම් පමනනවා කියලා. කොල්ලකරුවන්ට ඉන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දීලා තමයි ඔය යන ගමනත් යන්නේ. රයිට්. ඒතර කොහොම හරි මෙයා රෝමයට ගියාට පස්සේ රෝමේ කොන්සල් තනතුරට මෙයාපත් වෙනවා. අර මාමා දරපු තනතුර තියෙන්නේ. ඒ මෙයාත් අර රෝමේ කොන්සල් තනතුරටපත් වෙනවා. මෙයා ඉතින් ඔහොම ඊට පස්සේ මෙයා මේ ප්‍රංශයේ නැත්තම් ඒ කාලේ නම් ඔකට ගෝල් දේශය කියලා කියන්නේ. අද ප්‍රංශය උනාට ගෝල් දේශය කියලා කියන්නේ. මෙයා ගෝල් දේශයට ගිහිල්ලා ගෝල් දේශයේ සෙම්පතියෝ එක්කත් සටන් කරලා මෙයා ගෝල් දේශයත් අල්ල ගන්නවා. ගෝල් දේශයත් අල්ලගෙන ගෝල් දේශය තව තවත් ඒක වටේ තියෙන පළාත් එහෙම අල්ලගෙන මෙයා මේ මොනවාද මේ ගෝල් දේශය තවත් විශාල ප්‍රදේශයක් බවට මෙයා පත් කරගන්නවා. ඒ කාලේ නම් ගෝල් දේශය කියලා කිව්වේ ඉතින් ප්‍රංශයට අර මං කිව්වා වගේ. ඉතින් ගෝල් වරුන්ව පරද්දලා ගෝල් වරුන් සටන් කරලා ප්‍රදේශ රාජ්‍ය පළාත් රාජ්‍යයක් අල්ලගෙන ඒ රාජ්‍ය විශාල රාජ්‍යයක් බවට පත් කරලා මෙයාගේ සෙම්පතියොත් එක්ක මෙයාගේ යුද සේනාවත් එක්ක මෙයා එංගලන්තෙටත් යනවා. මෙයා එංගලන්තෙට ගිහිල්ලා එතනින් එහාට තමයි මෙයා තවත් බලය අල්ලගන්න බලය තමන් වට එකතු කරගන්න මෙයා පෙළඹෙනවා තමන්ගේ තියෙන සේනාංගියත් එක්ක තියෙන බලයත් එක්ක සහ මෙයාගේ ඒ තියෙන ප්‍රඥාවත් එක්ක. ඔය කාලේ දැන් ජුලියස් එන්ඩෙන්ඩ ගෝල් දේශය අල්ලගෙන එංගලන්තෙට ගිහිල්ලා මෙයා රටවල් ගන්නාවක් මෙහොම අල්ලගෙන බලය පතුරවගෙන නැද්දි රෝමේ ඉතාමත් අයහපත් ආණ්ඩුවක් තමයි තිබ්බේ. ඉතින් රෝමේ හිටි ඉතාමත් දූෂිත වංචනික දේශපාලන චරිත ඒ යුගයේ. එතකොට සතුරු වැඩි. දැන් ජුලියස්ට මාර සතුරු සේනාංකයක් හිටියා රෝමේ තමන්ගේ ගමේ. ඉතින් මේ
ඒගොල්ලෝ තීරණය කරනවා එක අවස්ථාවකදී මේ ජුලියස් මරන්න. හැබැයි ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ජුලියස්ට හිටියා ඊට වඩා මාර අපේ භාෂාවෙන් කියන ස්කිල් එකක් තියෙන ටැලන්ට් එකක් තියෙන මේ සෙම්පතිව යුද හේවායි දක්ෂ යුද හේවායින් හිටියා. ඉතින් මෙයාගේ දක්ෂ ශක්තිමත් නිර්භීත කුසලතාවෙන් වලින් හෙබි සේනාංකය නිසා කිසිම සතුරෙක්ට මෙයාට පහර දීලා මෙයාගේ ජීවිතය නැති කරන්න හම්බෙන්නේ නැහැ ඒ අවස්ථාවේ. ඊට පස්සේ මෙයාගේ කතාව මෙන්න මේ විදිහට ගලාගෙන යනවා. ඉතින් ජුලියස් තේරුම් ගන්නවා මේ රෝමේ යන ක්‍රමය නම් හරියන්නේ නැහැ. මේකට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ කියලා ජුලියස් රෝමෙට ගිහලා සටන් කරනවා. ජුලියස් රෝමෙට ගිහලා සටන් කරලා එතන හිටපු දූෂිත දේශපාලඥයන්ව දේශපාලන නායකයන්ව පරාජය කරනවා. ඒ පරාජය කරලා ඊට පස්සේ ඔය ඒත් එක්කම මේ ජුලියස්ට රෝම ජනතාවගේ මහා විශාල ආදරයක් ලැබෙනවා. විශාල ගෞරවයක් ලැබෙනවා. රයිට් මිනිසුන්ගේ ප්‍රසාදයට පාත්‍ර වෙනවා ජුලියස්. එතකොට ඒ හින්දා ඊට පස්සේ මේ එහෙම පරාජය කරාට පස්සේ ජුලියස් අවුරුදු 4ක් එහෙ රජ වෙනවා. ඇත්තටම මේ රෝමේ රජ වෙනවා ජුලියස්. ඊට පස්සේ අවුරුදු 4ක් විතර මෙයා ඒ පාලනය කරගෙන යනවා. 4-5ක් පාලනය කරගෙන යනවා රජ විදියට. හැබැයි මෙයා කොහොම කරගෙන ගියත් මෙයාට හිටපු සතුරු සේනාංකයත් වැඩි වෙනවා. මෙයා කොච්චර කරත් මෙයා වටාම සතුරු ප්‍රමාණයකුත් මේ ඇත්තටම ගොඩ නැගිනවා ඔය අතරතුර. මිනිස්සු මෙයාට කොච්චර ආදරය කරාද කියනවා නම් සහෘදියනේ. මෙයාට ජුලියස් සීසර් කියන නාමය මේ ජනතාව විසින්ම මෙයාට දෙනවා. ඔය සීසර් කියන නමත් එක්ක තියෙන නිකන් අර සියල්ලටම අධිපති වගේ නිකන් එහෙම විශාල වෙනස් වෙනදී තේරුමක් ඒකට තියෙනවා. ඉතින් මේ සීසර් කියන නමත් මෙයාට දෙනවා. ඉතින් ජුලියස් සීසර් බවට මෙයා පත් වෙනවා එතකොට. ඒතර ඔය සීසර් රජතුමා. ඒතර දැන් සීසර් රජතුමා කියලා දැන් අපිට කියන්නේ මෙයා මේ අර මේ අවංක කමට ගෞරව කරා වගේම අයුක්තියට අසාධාරණයට එරෙහිව විශාල වශයෙන් නැගී හිටියා. මෙයා නරක දෙයට නරක දෙයි කියන දෙයට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ හින්දාම මිනිස්සුන්ගේ තව තවත් එන්න දවසින් දවස මෙයා ගැන තිබ්බ ගෞරව වැඩි වුණා වගේම මෙයා ඔය ගම්මුලා දෑනින්ගෙන් දුප්පතුන්ට වෙන කරදර ඔය පැට්‍රිෂන් වරුන් එහෙම දුප්පතුන්ට වෙන කරදර සම්පූර්ණයෙන්ම මකලා දැම්ම ඉවර කරලම දැම්ම. එතකොට මේ ඊට අමතරව ওই දුප්පතුන්ට ඉඩම් කඩම් ඊට පස්සේ රස්සාවල් නේ අන්න ඒ වගේ මිනිස්සුන්ට මාර පහසුකම් තොගයක් සපයන්න ජුලියස් සීසර් සමත් වුණා. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. මෙයාගෙන් අපිට වර්තමානයේ ලෝකයේ සිටින දේශපාලඥයන්ට වුණත් මෙයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මෙයා කොච්චර බලගත්තු රජ කෙනෙක් වුණත් දුප්පත් මිනිස්සෙක් හිටියා මෙයා. දුප්පත් මිනිස්සුන්ට රස්සාවල් ලබා දුන්නා. එතකොට මේ දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නිර්මාණය වෙනවා. මේකම අපිට වර්තමාන ලෝකයේ දේශපාලනයටත් ඇඳලා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදය. ඊට අමතරව මේ ගම්මුලා දෑනික කියන්නේ සාමාන්‍ය අපි සරල කිව්වොත් ඔය ධනපති පන්තියෙන් රෝමේ වුණත් ඔක තිබ්බා. ඔය යම්කිසි අර රදලෙයින්ගෙන් දුප්පතුන්ට වෙන තාඩන පීඩන මෙයා සම්පූර්ණ නැවැත්තුවා. අන්න ඒ වගේ විශාල කාර්යයක් මෙයා මේ සිද්ධ කරා මෙයාට ඔය බලය ලැබිච්ච වෙලෙ. හැබැයි ඒත් යම්කිසි මෙයාට විරුද්ධව විරුද්ධ අදහස් දරන කට්ටියක් සතුරන් පිරිසක් නිර්මාණය වුණා ඔය අතරතුර. ඒක සිද්ධ වුණ එක ලෝකේ ඕනම තැනක ඉතින් සිද්ධ වෙන දෙයක්. ඉතින් සහෝදරවරුනි මේ මීට පස්සේ ඔය ජුලියස් සීසර් දැන් මෙයා ජුලියස් සීසර් රජතුමා අධිරාජ්‍ය. ඉතින් මේ ජුලියස් සීසර් හැම දවසකම පුරුදුලා හිටියා උදෙන්ම ගිහිල්ලා මේගොල්ලන්ගේ සෙනෙට් ශාලාවට නැත්තම් මේ සෙනෙට් සභාව සැනෙට් එක කියලා කියනවා. දැන් ඒක පසු කාලේ සෙනෙට් කියනවා. සැනෙට් කියන ඕකට තියර එකම තේරුමක් තමයි තියෙන්නේ. මොකද රටේ දේශපාලන තීන්දුව තීරණ ගන්න තැනක් තමයි සෙනෙට් සභාව කියන්නේ. ඉතින් සෙනෙට් ශාලාවට සෙනෙට් සභාවට සභා ශාලාවට මෙයා යන්න පුරුදුලා හිටියා නිතරම හැමදාම උදේ.
ඉතින් ගිහිල්ලා රාජකාරී කරන්න මෙයා හැමදාම මෙයාගේ කාලය කැප කරලා තිබ්බා. ඉතින් ඔය අතරතුර එක දවසක් මෙයා මේ සැනට් ශාලාවට නැත්තම් සභා ශාලාවට ගියාට පස්සේ මෙයා ඉඳ ගන්නවා. සාමාන්‍ය වෙනද පරිදි ඉඳ ගන්නවා. ඉතින් මේ මිනිස්සේ එක පෙත්සමක් අරගෙන මේ ජුලියස් සීසර් ගාවට එනවා. ආවට පස්සේ මේ ඒත් එක්ක ආපු තව මිනිස්සෙක් ඔය කිරිච්චියක් අරගෙන මම හිතන්නේ ඒ කාලේ හැටින් අපි හිතමු උපකල්පනය කරමු හෙල්ලයක් වගේ එකක් වෙන්න ඇති. මන්නයක් වගේ වෙන්නත් පුළුවන්. කිරිච්චියක් අරගෙන මෙයාට අනිනවා. ඒත් එක්ක මෙයාත් එක්ක ආපු අනිත් ඒ කියන්නේ කිරිච්චි යනපු මිනිස්සයත් එක්කම තවත් මිනිස්සු කීප දෙනෙක් කිරිච්චි අරගෙන මෙයාට අනින්න ගන්නවා එක දිගට. ඇනලා ඇත්තටම ජුලියස් සීසර් ඝාතනය වෙනවා එතන. ජුලියස් සීසර්ගේ අවසානයේ සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ. හිතන්නේවත් නැති ඉතාමත් හිතන්න බැරි අකල් මරණයක් වගේ එකක් තමයි වෙන්නේ මෙයාට. හිතන්නවත් බැරි වෙලාවක තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ. ඝාතනය වෙනවා ඇත්තටම. සරලගුත් ඝාතනය වෙනවා. හැබැයි උතන තියෙන වැඩේ කියන්නේ මේකයි. ওই ඝාතකයෝ ටික ජුලියස් සීසර්ගේ ඝාතකයෝ මෙයාව ඝාතනය කරාට බය වෙනවා. ඝාතනය කරපු සෙනකින් මේ ඝාතකයෝ ටික බය වෙන්න පටන් ගන්නවා. ඝාතකයෝ සලිත වෙනවා. රයිට්? ඝාතකයෝ ඒ කරපු ක්‍රියාව පිළිබඳව කම්පා වෙන්න පටන් ගන්නවා. අර එහෙම දෙයක් එතන සිද්ධ වෙනවා. ඉතිහාස සාහිත්‍ය අනුව සෞර්දයනි මේ ජුලියස් සීසර් මැරුවේ පොහොසත් මිනිස්සු. සාමාන්‍ය අපි කියනවා නම් ධනීශර මිනිස්සු. ඉතින් මේ ජුලියස් සීසර් එහෙම ඝාතනය කරාට පස්සේ මරපු ඝාතකයෝ ටික ඉතාලියෙන් නැත්නම් මේ රෝමෙන් පැනලා ගිහිල්ලා වෙනත් සේනාංකයක් අරගෙන එනවා රෝමේ අල්ලගන්න. හැබැයි මේ ප්‍රයත්නය සාර්ථක වෙන්නේ නැහැ. මේ ප්‍රයත්නය එහෙම් පිටින් වතුර යන හේතුව ජුලියස් සීසර්ගේ යාළුවෝ එකතු වෙලා ඒ ආපු සේනාංකය පරාජය කරනවා. ඉතින් ජුලියස් සීසර්ගේ හැමදාම අරමුණ වෙලා තිබ්බේ ඊටමත් සාමකාමී ආදරෙන් පිරිච්ච ලස්සන රෝමයක් නිර්මාණය කිරීම. ඒක තමයි ජුලියස් සීසර්ගේ අරමුණ වෙලා තිබ්බේ. ඉතින් ජුලියස් සීසර්ගේ ආකල්පය ජුලියස් සීසර් කරපු හොඳ එයා මැරුණට පස්සෙත් දිගටම පැවතුණා. ජුලියස් සීසර් කියන්නේ කවුද කියන එක ගැන අවුරුදු 2100ක් විතර ගියාට පස්සේ අපි මේ මොහොතේ මේ වීඩියෝ එකේදී අපි ආගේ හොඳ ගැන කතා කරනවා. ඉතින් ලෝකේ හොල්ලපු මිනිස්සු තමයි මේ ජුලියස් සීසර්ලා වගේ කට්ටිය. ඊට පස්සේ සහෝදරවරුනි මේ කතාවේ අවසානයේ අපි මෙන්න මේ විදියට එනවා. ජුලියස් සීසර්ගේ බෑන කෙනෙක් වෙච්ච මේ ඔගස්ටන් තමා මේ රෝම අගනුවර ඊළඟට රජකමට පත් වෙන්නේ. ඉතින් රෝමයේ අගරජ ධූරය මේ ඔගස්ටන් සීසර් හිමි වෙනවා. එතකොට ඔගස්ටන් සීසර් තමයි ඊළඟට මෙයාගෙන් පස්සේ මේ රාජ්‍ය පෙළපත අරගෙන යන්නේ. ඉතින් ඔය ඔගස්ටන් සීසර්ටත් සීසර් කියන නම ලැබෙන්නේ ජුලියස් සීසර්ව මතක් කිරීම පිණිස මතක සටහනක් විදිහට තමයි යාගේ නම අගට ඔය සීසර් කියන නම් කොටස එකතු වෙන්නේ. එතනින් එහාට රෝම අධිරාජ්‍යයේ පහළට ආපු හැම රජ කෙනෙක්ගෙම නම අගින් ඔය සීසර් කියන නම නිකන් හරියට නිකන් අර අපේ වාසගමක් වගේ අපේ රටේ නිකන් වාසගමක් වගේ ඔය සීසර් කියන නාමය එකතු වෙනවා. එතනින් එහාට ආපු හැම රජ කෙනෙක්ම ඒකට හේතුව අර ජුලියස් සීසර්ගේ නම සහ එතුමා ආරම්භ කරපු මේ හොඳ ක්‍රියාවලිය සිහිපත් කිරීමක් පිණිස තමයි එන්නේ නම මේ රජවරුන්ගේ නම අකට එකතු කරන්න පටන් ගන්න. ඉතින් ජුලියස් සීසර්ගේ කතාව මෙතනින් ඉවර වෙනවා. හැබැයි ජුලියස් සීසර් පටන් ගත්ත හොඳ දේ අදටත් ලෝකේ හැම දෙනාම කතා බහට ලක් කරනවා. කුඩා දරුවන් ඉඳන් වයසක මිනිස්සු අතර වුණත්. ඉතින් සහෝදරවරුනි මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මෙන්න මේ කතාවේ වුණත් මොකක් හරි දෙයක් ඔයගොල්ලෝගේ ජීවිතේට ගන්න නැති කියලා. ඇත්තටම මේක මගේ මේ දේශපාලන වැඩසටහන් කරන මගේ මේ පොලිටික්ස් බයි රොෂන් දිසානාගේ YouTube channel එකට සහ මගේ Facebook නාලිකාවට මම මේක එකතු කරන්නේ. ලෝකයේ දේශපාලන චරිතාපදාන ගැනත් මම කතා කරන නිසා. මොකද මේ චරිත තුලින් මේ දේශපාලන චරිත තුලින්
අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. නරක අයින් කරලා හොඳ දේවල් ගන්න පුළුවන් අපිට. සහ මේගොල්ලෝ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. විශේෂයෙන්ම මේ දේවල් ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන තරුණ ප්‍රජාවක් ඉන්නවා අපේ රටේ. ඒ වගේම කුඩා දරුවෝ ඉන්නවා. වැඩිහිටියෝ ඉන්නවා. මේගොල්ලොන්ට මේවා ගැන අවබෝධයක් ලබා ගන්න. සහ මේ කතා අහන්න. දන්නේ නැති දේවල් අපෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ටිං කරලා අහන්න. මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔගොල්ලොන්ගේ ඉස්සරහට ඔගොල්ලොන්ට තියෙන අදහස් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අපි ඉස්සරහට නැවතත් හම්බෙමු අලුත් වැඩසටහනකින්. සමහරක් විට දේශපාලන චාරිත්‍රාපදානයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන දේශපාලන සංකල්පයක් පිළිබඳව න්‍යායක් පිළිබඳව වෙන්නත් පුළුවන්. කෙසේ හෝ අපි නැවතත් ඉක්මනටම අලුත් වැඩසටහනකින් හම්බෙමු. එහෙනම් ඔබට ජය වේවා. බොහොම ස්තුතියි.